සුබ දවසක් ළමයි සියලු දෙනාටම. මම මේ වීඩියෝ එක අද කරන්නේ ඔයාලා දැනට බයෝ ස්ට්‍රීම් එකෙන් ෆිසික්ස් එක්කලා බයෝ කරගෙන යන ඒ වගේම ෆිසික්ස් එපා වෙලා ඒක අතහැරලා ඇග්‍රි කරන්න එන්න හිතාගෙන ඉන්න ළමයිට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. හරි. එතකොට දැන් ඔයා ෆිසික්ස් අතහරින්න හේතුවක් තියෙනවනේ. ඒ කියන්නේ එක්ක ෆිසික්ස් කියන්නේ පොඩ්ඩක්වත් බෑ නේද? එහෙම නැත්නම් මොකද්ද? එහෙම නැත්නම් ටිකක් අමාරු වගේ අනිත් සබ්ජෙක්ට් එකට. ඒ කියන්නේ බයෝ වලට හරි ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට හරි ඒවට ටිකක් අමාරුයි. එහෙම හිතෙනව නේද? එතකොට දැන් ඔයා මෙතනදී ෆිසික්ස් අතහැරියොත් තියෙන එකම අවාසිය තමයි මෙඩිසින් ඩෙන්ටල් වෙට් ඒ වගේ තව කෝසස් කිහිපයක් තියෙන ඒවට යන්න බෑ. හරි. හැබැයි ඔයාට දැන් ෆිසික්ස් කරගෙන යද්දී ටිකක් අමාරු කියන සබ්ජෙක්ට් එක කියන්නේ සාමාන්‍ය මට්ටමකට අමාරු. එතකොට ඔයාට හැබැයි කියන්නේ ෆිසික්ස් එහෙම කරගෙන ගිහලා විභාගෙ ලියවට පස්සේ යම්කිසි සෙට් ස්කෝර් එකක් එනවනේ. එතකොට ඔය සෙට් අගේට අනුව අර සමහර පාඨමාලා වලට යන්න පුළුවන්. අර බැරි වෙන්නේ අර කියපු මෙඩිසින් ඩෙන්ටල් ඒ වගේව බැරි වෙයි. හරි. එතකොට ඔයාට සාමාන්‍යයෙන් හරි කියන්නේ ෆිසික්ස් වලට පුළුවන්. කියන්නේ ෆිසික්ස් සාමාන්‍යයෙන් හරි පුළුවන් නම් ඔයා ෆිසික්ස් අතාරින්න එපා. ඒක කරගෙන යන්න. හරි. හැබැයි ඔයාට කොච්චර කරලත් ඒ ගණන් ටික හදාගන්න බෑ. සෙට් වෙන්නෙම නෑ කියන්නකෝ. එහෙනම් ඔයා කියන්නේ දැන් ඒක කරන එක තේරුමක් නෑනේ. එතකොට මොකද වෙන්නේ? දැන් මෙඩිසින් යන්න හරි මොනවා හරි හිතාගෙන අපි අර ෆිසික්ස් සබ්ජෙක්ට් එක කරගෙන යනවා. එතන අන්තිමට මොකද වෙන්නේ? කියන්නේ ඒක සෙට් වෙන්නේ නැති හින්දා ෆේල් වෙලා මොනවටවත් යන්න බැරි. අඩු ගානේ බයෝ හරි මොනවා හරි බයෝ සයන්ස් වල මොනවත්වත් කෝස් එකකට යන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ෆිසික්ස් සෙට් වෙන්නේ නැති උන් ඉන්නවනේ. අන්න උන් ටික මොකද කරන්න ඕන? උන්ට කියන්නේ ඒ වගේ ළමයි ඇග්‍රි තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට දැන් ඇග්‍රි තෝරාගත්තට පස්සේ යාළුවා ඇග්‍රි මැනේජ්මන්ට් ඊට පස්සේ තව කියන්නේ ගොඩක් කෝසස් තියෙනවාට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. එතකොට මෙතනදී ඇග්‍රි තෝරාගත්තට පස්සේ තියෙන වාසිය තමයි දැන් ෆිසික්ස් වල මොනවද තියෙන්නේ තනිකර ගොඩක් වෙලාවට තියෙන මොනවද ගොඩක් වෙලාවට කියන්නේ තනිකර තියෙන මොනවද ගණන් හදන්නනේ. හැබැයි ඇග්‍රි වල එහෙම නැහැ. ඇග්‍රි වල තියෙන මොනවද තියරි පාර්ට් තමයි ගොඩක් තියෙන්නේ. හරි. ගණන් ටිකක් තියෙන ඒවා තිප්පත් ඒවා ඒ කියන්නේ මහා ලොකු අමාරු ගණන් නෙවෙයි. අච්චරට කොච්චර නම් මෙච්චරට ඒ වගේ අර පොඩි ඒ කියන්නේ පොඩි ගණන් ටිකක් තමයි තියෙන. එක ලොකු මහා දෙයක් නෙමෙයි. හරි. එතකොට ඒ වගේම අනිත් වාසිය තමයි දැන් බයෝ තියෙනවනේ. දැන් කොහොමද බයෝ කරනවනේ ඔයාලා. ඒතර බයෝ වල තියෙන ප්‍රභා සංශ්ලේෂණ ඊට පස්සේ ඒ වගේ ඔය පොඩි පාඩම් කොටස් ටික එහෙම ඇග්‍රි වලත් තියෙනවා. ඒතකොට ඒ දෙකේ පොඩි සම්බන්ධයක් තියෙන නිසා පොඩි වාසියකුත් තියෙනවා. ඒ නිසා ඇග්‍රි තෝරාගැනීමේ ප්‍රශ්නයක් නෑ. ෆිසික්ස් නැත්තද කියන්නේ ෆිසික්ස් පොඩ්ඩක්වත් බැරි නෑ. ඔයාලා දැන් ඇග්‍රි වලට ආවා කියන්නකෝ. එතකොට දැන් කියන්නේ 2026 කණ්ඩායමේ පාඩම් කිහිපයක් ඇග්‍රි වල ඉවර වෙලා තියෙනවා නේද? එතකොට ඒ පාඩම් ටික ඔයාලට කවර් කරගන්න විදිහක් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඉස්සරහට කරගෙන යන්නත් පුළුවන් වෙන්න එපා. එතකොට මෙතනදී දැන් ඔයාලට 2026 අපේ පන්ති වලට දැන්ට සහභාගී වෙන්න පුළුවන්. දැන් කරගෙන යන බිම් සැකසීම පාඩම එතන ඉඳලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම දැන් අර කලින් පාඩම් ටික තියෙනවනේ. කලින් පාඩම් ටිකට මෙහෙම විසඳුමක් තියෙනවා. ඔයාලට පුළුවන් දැන් 2027 කණ්ඩායමට අලුතෙන් පන්ති පටන් ගන්න ඕනේ. එතකොට අන්න ඒකට නොමිලේ සහභාගී වෙලා ඔයාලට මේ පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. එතකොට ඒකෙදී අවශ්‍ය නෝට් ටික ඒ සියල්ලම මේ සාමාන්‍ය විදියට කරගන්න පුළුවන්. හරි? ඒත් එක්කම දැන් සාමාන්‍යයෙන් අපේ පන්ති වල ෆී එක ගත්තොත් සාමාන්‍ය මාසෙට 1000ක් ගන්නවා PDF එක විතරක් දීලා. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔයාලට printed note ටික සේරම 12 වසර ටික ගෙන්න ගන්න පුළුවන් රුපියල් 3500කට. ඊට පස්සේ මාසෙට 10000 දීලා සාමාන්‍ය පරිදි පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒතර ඔයාලට කැමති එකක් කරන්න පුළුවන්. PDF විදිහට ඕකේ නම් එහෙම ගන්නත් පුළුවන්. අර විදිහට printed note අවශ්‍ය නම් ඒ විදිහට කරගන්නත් පුළුවන්. හරි? එතකොට ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ පෙන්නලා තියෙන මේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට උත්තරයක් ලබා ගන්න පුළුවන්.